රූම් බෑග් එක. දැන් මේ ගෙනාවේ හොස්පිටල් එකට අපිට ඕන වෙන දේවල් මටයි බබාටයි දෙන්නටම. මේ තියෙන්නේ මගේ බෑග් එක, මේ බබාගේ බෑග් එක. අප්පාගේ මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම කියන්නේ බෑග් එකේ අනිවාර්යයෙන්ම නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි ගහලා තියෙනවා. මම මගේ හස්බන්ඩ්ගේ මගේ ෆෝන් නම්බර් දෙකම ගහලා තියෙනවා. මොකද මොනවා හරි වඩු කාට හරි මේ හදිසියවත් මෑස්කේට් හරි ගන්න ඕනවා තියෙන අපිට හදිසියක් වෙලා එයාලට බලා ගන්න ලේසි වෙන්න තමයි එහෙම කරන්නේ. එතකොට අපේ බඩු නැති වෙන්නේ නැහැ. හැම දෙයක්ම වගේ නම ගහලා තියාගන්න පුළුවන් නම් හොඳයි. බලමු මගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා. මම තියෙන්නේ මගේ වොෂින් අයිටම් ටික. මම අරගෙන තියෙනවා දත් බුරුසුවක්. ඒ වගේම මේ වගේ කොක්ක තියෙන පර්ස් එකක් ගන්න කියලා ගොඩක් අය කියනවා මේ හොස්පිටල් එකේ පහසුකම් මදි කියලා. අපේ සබන් මේ වගේ දේවල් දාගෙන තියාගන්න. මම ඒකටත් මේ වගේ පොඩි කප්පයකට බේබි සබන් පැටයක් දාගෙන තියෙනවා. ඒකේ තව තියෙනවා මගේ පනාවල්, පොඩි දත් පිහෙත් එකක්, පොඩි ෂැම්පූ එකක්, රිබන් කොණ්ඩේ අපි කොණ්ඩේ කොටා ගන්න එක හොඳයි ඒ වෙනුවට අරගත්තු. තව නෝමල් පෑඩ් එකක් දාගෙන තියෙනවා. ඒ දේවල් තමයි මගේ වොෂින් අයිටම් විදියට මම ගෙනියන්නේ. අප්පලම තව මොනවද තියෙන්නේ කියලා. ඊගාවට බෙඩ් ජැකට් තියෙනවා. මම ඒකට බෙඩ් ජැකට් අරන් තියෙනවා. බෙඩ් ජැකට් 4ක් මෙතන තියෙනවා. බෙඩ් ජැකට් ඊගාවට අරන් තියෙනවා චීත්ත 4ක් අරගත්තා. චීත්ත 3ක් වගේ තමයි ගෙන්න කියන්නේ. ඒ වුණාට මම 4ක්ම අරගත්තා. මොකද දවස් ඉන්න උනොත් අනිත් එක අපි වොෂ් එකක් එහෙම දාගත්තාම දවසක 2-3 වතාවක් වොෂ් එකක් ගන්න අපිට අනිවාර්යෙන් ඕන වෙනවා. අපිට ඉතින් මම ගෙදරත් බඩු වගේක් තියලා යන්නේ. මට වමනා වුණා කියන දෙන්න ගන්න මේ මගේ ටවල් එක මම අරගත්තා. ටවල් එකක් ගෙනියන්න ඕන. වොෂ් එකක් එහෙම දාගත්තාම වෙනවනේ. තව අපි ලූප් පෑඩ් එකක් අරගත්තා. ඒකටත් මම නෝමල් පෑඩ් එකක් දාලා තියාගත්තා. තව ඉන්නට බඳින පටිත් එක්කම ඕන වුණාකින් හදිස්සියකට දෙන්න. තව මගේ එකට ඇඩ් කරගත්තා මම බෙඩ්ෂීට් එකක්. මම තවත් බෙඩ්ෂීට් දෙකකුයි කොට්ටුවේ දාලා හරි ගස්සලා වෙනම තියලා තින්නේ. ඒක අපිට හොස්පිටල් එකට යන කෙනාට ලේසි මේ අපිත් එක්ක බෙඩ් එක අපිට ලෑස්ති කරලා දෙන්න කිව්වහම එයාලට ලේසි ඒක දාලා දෙන්න බෑග් එක අවුස්සන්න දෙයක් නෑ. මේ තින්නේ බබා හම්බුනාට පස්සේ ඇඳලා දාන්න හරි අරන් යන මම බෙඩ්ෂීට් එක. තව මම අන්ඩර්වෙයර්ස් වෙනම ලෑස්ති කරලා තියාගෙන තියෙනවා. මොකද අපිට ලූප් පෑඩ් එක අඳින්න හුරු නැහැ. අනිත් එක ඒක හැලෙන සුළුයි කියලා ගොඩක් අය කියනවා. ඒ මොනවා ප්‍රශ්නයක් වුණොත් කියලා අන්ඩර්වෙයර්ස් දාගෙන තියෙනවා. ඔන්න මේ දේවල් ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. අපි බලමු දැන් බබාගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම මට බබාට ලෑස්ති කරගත්ත බෑග් එක තමයි මේ තියෙන්නේ. ඒකෙත් මම නම ගහලා ෆෝන් නම්බර්ස් දාලා ලෑස්ති කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම සෝදලා වේලලා අයන් කරලා ලෑස්ති කරලා තියෙන්නේ. ඒකේ උඩින්ම තියෙනවා බබාට බේබි ගවුන්, ඒ වගේම 22 සයිස් එකේ නැපි, 18 සයිස් එකේ නැපි. ගොඩක් අය කියනවා මේ නැපි නම් ගොඩක් ඕන වෙනවා කියලා. ඒක හින්දා මම 18 සයිස් එකේ නැපි 10ක්, ඒ වගේම 22 සයිස් එකේ නැපි 15කුයි, බේබි ගවුන් 10කුත් දාලා තියෙනවා. ඒ වගේම බබාව ඔතන රෙදි, අනිවාර්යෙන්ම ඔතන රෙදි, පිහදන රෙදි දාගන්න ඕන. ඒව නම් ඕන වෙනවා කියලා තියෙන ඔතන රෙදි නම් ගොඩක් ඕන වෙනවා කියනවා. ඒ වගේම නැපිත් ගොඩක් ඕන වෙනවා කියනවා. ඒ නිසා මම ඔතන රෙදි මෙතන දාගෙන තියෙනවා 3ක්, පිහදන රෙදි 2ක්, එකක් 5ක් තියෙනවා මෙතන. ඒවයි
එතකොට මම බබාට තව දාගෙන තියෙනවා මෙන්න මේ කෙයා සෙට් එක. කෙයා කිට් එක මේ ඒක තියෙනවා මේ තව උණ බලන කටුවකුත් මම අරගත්තා. ඒවා අපි ගෙදරින් ගෙනියන්නේ පිරිසිදු නිසා. මොකද හොස්පිටල් එකේ කොහොමද කියලා දන්නේ නැහැනේ තත්ත්වය. ඒ දේවල් නැති වුණොත් හදිසියක් වුණොත් ගෙන්න ගන්න කවුරුවත් නැති නිසා අපි ගෙදරින් එනකම් ඉන්න ඕන නෑනේ. මම ගෙනියනවා ඒ ලේසි හින්දා. මේ කියා කිට් එකේ තියෙනවා බබාට පනාවය කතරු නියපොතු කපන ඒ හැමදේම තියෙනවා. එහෙම සෙට් එකකුත් අරගත්ත. ගොඩක් බබාලගේ ඉපදෙනකොටම නියපොතු ගොඩක් දිගයි කියලා කියනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන් ඕන වෙයි කියලා මම හිතලා මම ඒකත් අරගත්තා. තව අරගත්තා වූල් කිට් එකකුත් මම අරගත්තා. මේ මොකද මම ලේබර් රූම් බෑග් එකට දාගත්තේ පැනල් කිට් එකක්. මේ ඒ නිසා හදිසියට ඕන අරගත්ත වූල් කිට් එක රෝස් පාටින්. මේකෙත් තොප්පියක් මේස් දෙකක් බබාට අඳගෙන යන්න. මෙන්න මේ ටික තමයි තියෙන්නේ. අපි ගාවන්නේ මෙන්න මේ දේවල් ටික අරගෙන තියෙනවා. නැට් වලට ගහන නැට් කටු මෙන්න මේ පුළුන් බෝඩ අරගත්තා. මේ බබාව සෝදන්න කියනවානේ අපිට හොස්පිටල් එකේදී. එතකොට අපිට ඕන වෙනවා අනිවාර්යයෙන්ම මේ වගේ පුළුන් බෝල බබාගේ පිකිනිය වන්න තෙත මාර්තු කරන්න. ඒ වගේ දේවල් වලට බබාගේ පිකිනිය පැසවන්න නැති වෙන්න පිරිසිදු තියාගන්න. ඒ දේවල් වලට මේ බබාව කුසි දාන්න ගන්න දේවල් හැමදේම මම අරගෙන තියෙනවා. වෙකයි මෙන්න මේ චූටි ලෙන්ස්ලු දෙකක් අරගත්තා. ඒ බබාව නිතර පිස දාන්න කරන්න අරගන්න පුළුවන්. අපි ළඟ ඉන්වර්ටර් බෝතලයක් අපි අරගෙන යන නිසා අනිවාර්යෙන්ම බෝල් එකක් පොඩි බෝල් එකක් ගෙනියන්න කියනවා. ඒ බෝල් එකට වතුර ටිකක් අරගෙන අපි බබාව තෙම්මලා මේ පිය දා ගන්න කරන්න ලේසි වෙන්න තමයි මේ දේවල් අරගෙන යන්නේ. තව අපි අරගෙන තියෙනවා මෙන්න මේ බ්ලැන්කට් එක මම අරගත්තා. නිල් පාටින් තමයි මම අරගත්තේ. මම මුලින් දැනගෙන තියෙනවා කීටි ටිකක් කියලා හම්බෙන්නේ. ඒකට පතර අරගත්තු බ්ලැන්කට් එක තමයි මේකේ කැප් එක වගේ තියෙනවා නිසා ලේසි බබාව ගෙදර කියන දවසට තමයි මේක දාගෙන ඉන්න හිතාගෙන ඉන්නේ. මේක ගොඩක් සොෆ්ට්. ඒ නිසා මම මේක තමයි අරගත්තේ. ඒ වගේම රබර් ෂීට් එකක් මම අරගත්තා. රබර් ෂීට් මම දෙකක් අරගත්තා. එකක් ගණකම ලොකු එකක්. ඒක මම ගෙදර පාවිච්චි කරගත්තේ. මේක අරගත්තේ හොස්පිටල් එකට ගෙනියන්න. මේ හොස්පිටල් එකේදී බබාව ඇඳේ තියාගෙන තමයි සෝදාන්නේ බේසම් අරගෙන. එතකොට ඇඳට එලා ගන්න මේක හොඳයි කියලා මට හිතෙනවා. මේක කරදරයක් නැහැ. එහෙම මේක ඉක්මනින් ගෙවෙනවා. ඒ නිසා මම මේක ඒ වගේ පාවිච්චියට තමයි අරගත්තේ. මේක කොහේ හරි ගෙනියන්න කරන්න ලේසි නිසා පොඩියට නවල කරලා දාගන්න පුළුවන්. ඔයාලා ගන්නවා නම් ගන්න මෙන්න මේ රේන්දේ නැති එක. මම අරගත්තේ නොදැනුවත්ව මේක. රේන්දේ නැති එක ගන්නවා නම් හොඳයි. ඒක මීට වඩා ටිකක් හයියි. පාවිච්චි කරන්න පුළුවන් වෙයි කාලයක්. අන්න ඒ දේවල් ටික තමයි මගේ බබාගේ බෑග් එකට මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අනිවාර්යෙන් පිඟානක් කෝප්පයක් උණු වතුර බෝතලයක් අපේ හොස්පිටල් එකෙන් නම් ඉල්ලලා තියෙනවා. ටික සාමාන්‍ය මේ සයිස් විතර බේසම් දෙකක් ගේන්න කියලා කිව්වා. පොඩි බෝල් එක ගේන්න එපා කිව්වා. මේ බේසම් දෙකක් ගේන්න කියලා තමයි කිව්වේ. මම මේ වගේ බේසම් දෙකකුත් ලෑස්ති කරලා තියෙන වෙනම ඒ හොස්පිටල් එකට යන දවසට අරන් යන්න. අනිවාර්යෙන්ම අපිට ඕන වෙනවා ඩොකියුමන්ට්ස් වගේක්. අපේ කසාද සහතිකයේ ෆොටෝකොපියක්, ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ උපැන්න ෆොටෝකොපි දෙකක්, ඩෙන්ටි ෆොටෝකොපි දෙකක්.
අපේ හොස්පිටල් එකෙන් නම් මේ ටික ඉල්ලලා තියෙනවා. මොකද බබාගේ උප්පැන්නේ හරි ගස්සනකොට ඒ වගේ දේවල් වලටත් ඔය අපේ විස්තර අරගන්න හොස්පිටල් එකට ඇඩ්මිට් වෙද්දී ඒ දේවල් ඉල්ලනවා. මම ඒ දේවලුත් වෙනම ලෑස්ති කරලා තියාගෙන තින්නේ. ඒ වගේම අපේ ගමේ ක්ලිනික් එකෙන් අපිට දෙනවා ගර්භණී සටහන්පත කියලා. ඔයාලා හොඳටම දන්නා එක. ඒකයි අනිවාර්යයෙන්ම අපිව ප්‍රෙග්නන්ට් කාලය අතරතුර චෙක් කරපු හැම ඩොකියුමන්ට් එකක්ම ඒ වගේම අපි ප්‍රයිවට් මේ channel කරලා ડોක්ටර් කෙනෙක්ගෙන් ඒ ක්ලිනික් කාඩ් ඒ හැමදේම ගෙනියන්න ඕන. මම නම් රජීව හොස්පිටල් එකෙන්ම තමයි හැමදේම කරේ. ඒ ඩොකියුමන්ට් හැමදේම මම වෙනම ලෑස්ති කරලා තියාගෙන තියෙන්නේ. ඒ හොස්පිටල් එකට යන දවසට අරගෙන යන්න. ඒ ටික මම අතේ ගෙනියන්න වෙනම ෆයිල් කවර් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් අපි මම හිතාගෙන ඉන්නවා ආයෙම වීඩියෝ එකක් ගේන්න මගේ හොස්පිටල් අත්දැකීම. එහෙනම් අපි ඒ වීඩියෝ එකකින් හම්බෙමු ඉස්සරහ.